මුහුදු මංකොල්ල කණ්ඩායමක් විසින් ඇමරිකාවේ නාවිකයෝ 4 දෙනෙක්ව මරලා දානවා. මේක නිසා මේ මුහුදු මංකොල්ලකාරයන්ව දරුණු විදිහට සමුල්ල ඝාතනය කරනවා. ඔව් මේ මුහුදු මංකොල්ලකාරයන්ව නිර්මාණය කරන්නේ සෝමාලියානු රජය විසින්මයි. මේ හැමදේම පටන් ගන්න early 2000 වලදී. සිවිල් වෝර් එකෙන් පස්සේ සෝමාලියාවේ ගවර්න්මන්ට් එක බිඳ වැටිලා එයාලගේ ඔතොරිටි එක සම්පූර්ණයෙන්ම නැති වෙලා තමයි තිබ්බේ. මේ අතර මෙහෙට එන වෙන රටවල ships වගේ දේවල් එයාලගේ කුණු ඉවත් කරන තැනක් විදිහට සෝමාලියාව පත් කරගත්තා. මුලින් මෙයාලා මුහුදු මංකොල්ලකාරයන්ව බවට පත් වෙන්නේ නැති වෙයි කියලා හිතුවත් මෙහි ඉන්න දීවරයෝ මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඒ නැව හයිජැක් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ සෝමාලියන් පයිරට්ස්ලා භයානකයි කියන එක බොරු කතාවක්ද? නෑ ටික කාලයක් ඇද්දි මේ සිටුේෂන් එක කන පිට හැරෙනවා. රටේ හරි කන්ට්‍රෝල් එකක් නැති හින්දා පයිරසි කියන්නේ මෙයාලගේ ප්‍රොෆිටබල්ම බිස්නස් මොඩල් එක බවට පත් වුණා. ඊට පස්සේ මෙයාලා ගාබේජ් ඩම්පින් ෂිප්ස් වලට විතරක් නෙමෙයි මගී ප්‍රවාහන යාත්‍රාවලටත් පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයාලගේ ක්‍රූ එක හොස්ටේජස්ලා විදිහට තියාගෙන ලොකු කප්පම් මුදල් වලට මෙයාලව නිදහස් කරනවා. ඔය කාලෙදි නේද මේක ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් විදිහට පේන්න පටන් අරන් මේක ගැන වැඩිපුර කතා වෙන්න පටන් ගත්තා. අන්න හරි 2008 වගේ වෙනකොට මේ පයිරට්ස්ලා නිකම්ම නැව් විතරක් නෙමෙයි යොට්ස් වගේම ඔයිල් ටැන්කර්ස් හයිජැක් කරන්න පටන් ගන්නවා. මෙයාලගේ ෆේමස් වෙපන්ස් උනේ AK-47 සහ රොකට් ලොන්චර්ස්. මේවත් එක්ක යාලට පුළුවන් වෙනවා දහස් ගාණක් හොස්ටේජස්ලා හිර කලන් ඉඳලා යාලගෙන් මිලියන ගාණක ප්‍රොෆිට් ගන්න. මීඩියාස් වලින් මෙයාලව හැඳින්වුවේ ම්ලේච්ඡ මුහුදු මංකොල්ලකාරයන් විදියට විතරයි. මං අහලා තියෙනවා මෙයාලා මේ හොස්ටේජස්ලට අමානුෂික විදියට වද දුන්නා කියලා. ඔව් මෙයාලා හොස්ටේජස්ලට පහර දෙනවා විතරක් නෙමෙයි යාලව දවස් ගාණක් බඩගින්නේ තියලා තියෙනවා. එක්සැම්පල් එකක් විදියට MV Iceberg 1 ship එකේ crew member කෙනෙක්ව එයාගේ කප්පම් මුදල් හම්බුනේ නැති නිසා අවුරුදු 3ක් අමානුෂික විදියට වද දීලා එයාව හිර කරගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ හයිජැක් සිද්ධ වුණේ ගොඩක් වයලන්ට් විදියට. නැව් වලට පයින්න මේ පයිරට්ස්ලා AK-47 වලින් වෙඩි තියාගෙන යනවා. සමහර වෙලාවට මැසේජ් එකක් යවන ක්‍රමයක් විදියට මෙයාලා හොස්ටේජ් කෙනෙක්ව මරලා එයාගේ බොඩි එක එයාලට කප්පම් මුදල ගෙවන කෙනාගේ ළඟට යවලා මේ බිස්නස් එක ඉක්මන් කරගෙන තියෙනවා. මේ සල්ලි සෝමාලියන් ඉකොනොමි එකට බලපෑ වෙනස්ම විදිහකට නේද? ඔව් මොකද ගවර්න්මන්ට් එකක් තිබ්බේ නැති හින්දා මේ සල්ලි ගලන්නේ පයිරට්ස්ලාගෙන් පයිරට්ස්ලාට. ඒක නිසා දවසෙන් දවස මෙයාලා තවත් ඕගනයිස් වෙන්න පටන් ගත්තා. සමහර පයිරට් ලීඩර්ස්ලා එකපාර නැව් පිටින් හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් විදිහේ වරායවල් හදන්න පටන් ගත්තා. මේ කාලේ වෙනකොට තමයි අපි මුලින්ම කතා කරපු ඉන්සිඩන්ට් එක වෙන්නේ. ඔව් 2011 දී නෙගෝෂියේෂන්ස් අතරේදී මෙයාලා ඇමරිකන් සේලර්ස්ලා 4 දෙනෙක්ව මරනවා. මේකත් එක්ක ඉන්ටර්නැෂනල් කමියුනිටිස් ගොඩකින් මේකට විරුද්ධව ඇක්ට් කරන්න කියලා ලොකු ප්‍රෙෂර් එකක් එන්න පටන් ගන්නවා. මේකත් එක්ක රටවල් ගානක නේවි ෆෝසස් වලින් සෝමාලියාව වට කරනවා. මෙතනදී පයිරට්ස්ලා ගොඩක් මැරුණා වගේම ඉතුරු අයව ඇරස්ට් කරන්න පටන් ගන්නවා. මෙතනින් පස්සේ මේ පයිරට්ස්ලා ටික ටික සයිලන්ට් වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතනින් එහාට සෝමාලියාවේ පයිරසි නතර වුණාද? නෑ එයාලා දැන් ටිකක් නිශ්ශබ්ද විදිහට මේ ඔපරේෂන් දිගටම ක්‍රියාත්මක කරනවා. ඉස්සර වගේ ලොකු නැව් ප්‍රමාණයක් වෙනකොට දැන් එයාලා හයිජැක් කරන්නේ පොඩි නැව් ප්‍රමාණයක්. ඒ වගේම එයාලා ඉල්ලන කප්පම් මුදලුත් ඉස්සර ඒවට වැඩිය ගොඩක් පොඩි.